හයි අද හදමුද මාළු ටිකක් වෙනස් විදිහට. මම අද අරගෙන තියෙන්නේ ගල් මාළු. මම මාළු ගත්ත දවසේම මේ ටික හොඳට හොදලා කහ කුඩුයි ලුණු කුඩුයි ගම්මිරිස් කුඩුයි දාලා තිබ්බා. මාළු උයන වෙලාවට මිරිස් කුඩු වලින් තේ හැඳි දෙකකුයි කහ කුඩු වලින් තේ හැඳි කාලකුයි ගම්මිරිස් කුඩු තේ හැඳකුත් කරි පවුඩර් වලින් තේ හැඳකුත් එකතු කරගෙන හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ වතුර තේ හැඳි දෙකක් තුනක් වගේ මාළු වලටම ආයෙ දාලා පොඩ්ඩක් අත ගන්නවා. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු කරිදමෝරු කරාබුණටි මේ විදිහට කොටා ගන්නවා. දැන් වාජනයක් අරගෙන තෙල් මේස හැඳි දෙකක් වගේ දාලා අර කොටාගත්තු ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්නවා. පොඩ්ඩක් ඒ ටික බැදීගෙන වගේ එනකොට කරපිංචත් රම්කත් එකතු කරගන්නවා. ඒ ටිකත් බැදීගෙන එනකොට පොඩියට කපාගත්තු ලුණු ගෙඩියක් එකතු කරගන්නවා. මම මේකට පොඩියට කපාගත්තු අමිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ඕගොල්ලන්ගේ රස අනුව ලුණු ටිකකුත් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. දැන් ලුණු ටික බැදීගෙන එනකොට මාළු ටික එකතු කරගන්න. මාළු ටික අමු නිසා දැන් හැන්දෙන් හොඳට කවලම් කරගන්න පුළුවන්. තව විනාඩි 10කින් වගේ මාළු ටික තැම්බුනාම හැන්දෙන් ගොඩක් කවලම් කරගන්න එපා. මාළු ටික කෙරේ. මේ මාළු ටික විනාඩි 5කට වගේ පස්සේ වතුර කෝප භාගයක් වගේ එකතු කරගන්න. මේ විදිහට විනාඩි 15ක් 20ක් වගේ හොඳට උයා ගන්න. බලන්නකෝ ඔයගොල්ලෝ මේ විදිහට මාළු උයලා රසයිද කියලා.